මොකද ඒකල නැවතුනේ? හරි ෂෝක් නැවත්විල්ල. තාපොඩෙන් ඇක්සිඩන්ට් එකක් වෙලා තමයි නතර වෙන්නේ. ඔව්. කොහොම හොඳයි මම නවත්ත ගත්තේ. නැත්නම් ඉතින් මහා ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තමයි නවතින්නේ. අෂෙන් පුතා මොනවද මේ කියන්නේ? මට මීටුනා අංකල්ගේ බෑනවයි මගේ පරණ මනමාලිවයි. මගේ අලුත් බෑන? ඒ කවුද? ඒ අංකල් දන්නේ නැද්ද පසින්දු ගැන? පසින්දු? මට ඒ දෙන්නා මීටුනා. මං ඒ දෙන්නට මගේ හදවතින්ම විශ් කළා අංකල්. මම විශේෂයෙන්ම මල් බෝක එකක් අරන් ගිහලා අයෝධ්‍යයට විශ් කළා. අංකල් මට අනිවාර්යයෙන්ම ඔය දෙන්නගේ වෙඩින් එක කියනවා නේද? අෂෙන් ගැන මට දැන් හරිම ආඩම්බරයි. මම දැන් හොඳ ළමයෙක් අංකල්. මම දැන් නරක වැඩ කරන්නේ මම වෙලාවක ඩැඩිව මීට් වෙන්නත් එක හේන්නම්කෝ. ඔව් අංකල් ඔයා එන්න මගේ ඩැඩිත් එක්ක වෙනද වගේම ආශ්‍රය කරනවා. මං ගැන හිතන්න එපා. ඉතින් මේ අෂේනුත් මැරි කරන්න එපා. අංකල් මට වේලු කරන අංකල්. මට කවුද ආදරේ කරන්නේ? මට ආදරේ තානා. මට තානා. බය යනවා අංකල්. මං අහලා තියෙන විදිහට මේ ලෝකේ ඉන්න භයානකම සතා තමයි මනුසතා. ඔයාට හොඳට විශ්වාසද ඔය අෂේන් කියන මනුසතාගෙන් ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා? අෂේන් දැන් ගොඩක් වෙනස් තාත්තේ. පුතා තමන්ගේ ආදරවන්තියව දිනාගන්න යුද්ධ කරපු රාජකුමාරයෝ හිටියා. ඒත් ඒක මහා මෝඩ වැඩක්. ඔයාට අයෝධ්‍යාව වටිනවට වඩා මට මගේ පුතාව වටිනවා. දෙමව්පියන්ගේ ආදරේ මනින්න තාම යන්ත්‍රයක් මේ ලෝකේ හදලා නැහැ. දෙමව්පියන්ගේ ආදරේ නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. අන්න ඒක නිසායි තාත්තා ඔයාට කියන්නේ. තාත්තා කියන දේ මට තේරෙනවා. නෑ පුතා. ඔයාට අපිව තේරුම් ගන්න බෑ. ඔයා අපිව තේරුම් ගත්තනම් ඔයා අයෝධ්‍යාව අමතක කරනවා. ඉතින් ඇයි මං අයෝධ්‍යාව අමතක කරන්නේ? ඇයි යුද්ධ කරලා අයෝධ්‍යාව ගන්න හදන්නේ? තාත්තා දැන් මෙතන කිසිම යුද්ධයක් නැහැ. අෂෙන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් කමක් නැහැ. හැබැයි අෂෙන්ගෙන් ප්‍රශ්නයක් ආවොත් ඔයා විතරක් නෙවෙයි. අපි හැමෝම දුක් වෙනවා. අන්න ඒකයි මම මේ කියන්නේ. පුළුවන් නම් තාතේ මට කිසිම දවසක් කියන්න එපා අයෝධ්‍යාව නම් අමතක කරන්න කියලා. අපි දැන් වෙඩින් එක ගන්න දවස ප්ලෑන් කරලා ඉවරයිනේ. කුසුම් ඇයි මං අයෝධ්‍යාව ගෙදරින් එළියට ඇරියේ නැත්තේ? අෂේන් දකී කියලා. දැන් අෂේන් හැම දෙයක්ම දන්නවනේ. ඔයාට තේරෙන්නේ නැද්ද අෂේන්ගේ මොන හරි වෙනසක් තියෙනවා කියලා? අෂේන් එක කතා කරපුවාම නම් මට දැනෙනවා අෂේන්ගේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. මම නම් හිතන්නේ මොහොන අෂේන්ගෙන් අපිට මොනවත්ම කරදරයක් වෙන එකක් නැහැ. ඒත් අපි පරිස්සම් වෙමු. ගහේකට උල් කරන්න ඕනේ නැහැ කියලා කියනවනේ. අපි මේ ගැන පසින්දුටත් කියමුද මොහොන්? දෙන්නටම කියන පරිස්සම් වෙන්න කියලා. මට හිතෙනවා ඉක්මනට මේ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක කරලා දැම්මොත් හොඳයි කියලා. එහෙමනම් අපි පසින්දුගේ දෙමව්පියොත් එක්ක කතා කරමු. මටත් හිතෙනවා මේක ඉක්මන් කළොත් හොඳයි කියලා. එතකොට වර්ණවීරත් මේ ගැන දැනගනීවිද? මම වර්ණවීරත් එක්ක මේ ගැන කතා කරනවා.
අශේන් අන්තිමට කියපු කතාව අහලා මට එයාගෙන හරි දුක හිතුණා. අශේනුත් කාගේ හරි දරුවෙක්නේ. එයාට ආදරයක් කියලා දෙයක් අවශ්‍යයි. ආදරයට පුළුවන් ඕනම දරුණු මිනිහෙක්ව වෙනස් කරන්න. මං කැමති මගේ පුතා ටික කාලයකට රට යනවා. වැඩිට මම වදයක් හන්දනේ මේ රට පන්න ගන්න හදන්නේ. මං කවදාවත් කියලා තියෙනවද මගේ පුතා මට වදයක් කියලා? මම මේ හැම දෙයක්ම කරන්නේ වා වෙනුවෙන්නේ. මම තව ටික කාලයක් ලංකාවේ ඉන්නවා. මං දන්නවා ඒ ඇයි කියලා. ඩැඩි මොනවද දන්නේ? අයොද්ද ගැන හොයන්නනේ. මට දැනගන්න ඕනේ අයොද්ද මට වංචාවක් කළාද කියලා. මේ දැන් ඔය අයොද්දේ කතාව නවත්තලා දාන්න. ආදරය කියන එක බලෙන් ලබා ගන්න බෑනේ. අනික බලෙන් ලබා ගන්න ආදරේ කිසි ප්‍රයෝජනයකුත් නැහැ. මම ඒක දන්නා ඒත් මට පරදින්න බෑ. පරදින්න බෑයි කියලා අයොද්දේව බලෙන් ලබා ගන්නද? හා? අයොද්දේට වෛර කරන්නද? වෛරය හොඳ දෙයක් නෙවෙයි පුතා. ඔයා හිත හදාගන්න. අයෝධ්‍ය ඇර වෙන ඕනෙම ඔයා කැමති ගෑනු ළමෙක් ඉන්නවා නම් මට කියන්න මම ඒක කරලා දෙන්න. මම අයෝධ්‍යට යාදයි.